කළ අපගේ බෝසත්යන් වහන්සේට දිව්‍ය බ්‍රහ්මයන් එකතු වෙලා ගිහින් ආරාධනාවක් කළා. කාලෝ අයන්තේ මහාවීර uppajjimaatu කුච්චියං සදේවකං තාරයන්තෝ බුජ්ජස්සු අමතම් පදං කියලා. මහාවීරයන් වහන්සේ මේ කාලය දැන් හොඳම සුදුසු කාලය තමයි ඔබ වහන්සේට මව් කුසක පිළිසඳ ගන්න. ඒ නිකම්ම නෙවෙයි, අභියෝගයකුත් තියෙනවා. මොකද්ද? සදේවකං තාරයන්තෝ බුජ්ජස්සු අමතම් පදං. ඔබ වහන්සේ මේ දෙවියන් මිනිසුන් සහිත ලෝකයේ ජීවත් වෙන සත්වයා සසර සාගරයෙන් එතෙර කරන්නට බුද්ධත්වයේ ලබන්නට කියන ආරාධනාව තමයි සිද්ධ කළේ. වෙන කෙනෙකුට කරන්න කියලා කියන්න ලේසි. කරන කෙනානේ අමාරුව දන්නේ නේද? ඉතින් ඒ නිසා දෙවියෝ ඇවිල්ලා ආරාධනා කළා. දැන් ඕන්න මව් කුසක ගිහින් පිහුඳගෙන බුද්ධත්වයේ ලබලා අපි ටික එතෙර කරන්න කියලා. උන්දල මහන්සි උන්නේ ඒකට නේද? ඈ ඉතින් කොහොම හරි අපිව එතෙර කරන්න කියලා ආරාධනාවක් කරලා ඒ ආරාධනාව පිළිගත්ත අපේ බෝසත් දිව්‍ය රාජානන් වහන්සේ මව් කුස පිළිසඳගෙන එදා මහා මායා දේවියගේ කුසින් බිහි වුණා ලුම්බිනි සල්ුවේනේ ඒ වෙසක් පුර 15ක පොය දවසක. ඒ වගේම තමයි අවුරුදු 35ක කාලයක් ඒ ගිහි ජීවිතයේ ගත කළා. අවුරුදු විශේෂයෙන් අවුරුදු 29 දී ඒ ගිහිගේ අතහැර නැත්තම් මේ පස්කම් සුව අතහැර දාලා තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා ඒ දුෂ්කර ක්‍රියාව තුළින් සත්‍ය අවබෝධ කරගන්න බැහැයි කියලා තේරුම් අරගෙන එදා සිදුවත් තාපසතුමා තමන්ගේ ඒ දුෂ්කර වෘත අතහැර දාලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා ලෞතර බුද්ධත්වයට පත් වුණා ඒ වෙසක් පුර 15ක පොය දවස. මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. සිදුවත් තාපසතුමාට බුද්ධ කියන නම හම්බුනේ මොනවා හින්දාද? ඔව් මොනවද අවබෝධ කරගත්තේ? චතුරාර්ය සත්‍ය. හරි උත්තරෙත් හරි. යම්කිසි බෝසත්යන් වහන්සේ නමක් බුද්ධත්වයට පත් වෙනකොට මූලික වශයෙන් දැනගන්න ඕන කරුණු තුනක් තියෙනවා. දැනගත යුතු කරුණු තුනක් තියෙනවා. අපි ඒකට කියනවා මොනවා කියලාද? ත්‍රිවිද්‍යා කියලා. පුබ්බේ නිවාසානුස්සති ඥානය අහලා තියෙනවනේ? විස්තර කරන්නේ. ඔව්. දෙවෙනි එක චුතූපපාත ඥානය. ඒකත් අහලා තියෙනවනේ? අහලා තියෙනවා. ඔය දෙකම වගේම තමයි වැද්දගත්ම දේ තමයි මෙන්න මේක. මොකද්ද? ආසවක්කය ඥානය. ආසවක්කය ඥානය කියලා කියන්නේ කෙලෙස් දුරු කරන්නේ කොහොමද කියලා දැනගන්න නුවණට. කෙලෙස් දුරු කරන්නේ නැති කරන්නේ කොහොමද කියලා දැනගන්න නුවණ ලැබපු කෙනාට තමයි බුද්ධ කියන ඒ නම ලැබෙන්නේ. ඒකනේ හොයාගන්න බැරුව හිටියේ නේද? දැන් අර පෙර જાති සිහි කරන්න පුළුවන් නුවණ බුදුරජාණන් වහන්සේට තරම් නැති වුණාට ඊට මෙහා යම්කිසි සීමාවක් ඇතුලේ සමහරට සිහිපත් කරන්න පුළුවන් අය හිටියා නේද? හිටියානේ. හැබැයි බුදුරජාණන් වහන්සේ තිබිච්ච ඥාන තරම් අසීමිත ඥානයක් නෙවෙයි ඒක. හැබැයි යම්කිසි දැනීමක් හැඳිනීමක් තිබුණා. ඒක තමයි අර අසිතාපතුමා නේද? කියන්නේ මට මෙතුමා බුද්ධත්වයට පත් වෙනකන් ඉන්න බෑ කියලා කියන්නේ. අතීතයේ දකින්න පුළුවන් කල්ප 80ක් යනකම්. අනාගත කල්ප 80ක් දකින්න පුළුවන් නෝන තිබුණා. ඒක පහල කරගත්තෙත් විදර්ශනා වඩලා නෙවෙයි, සමත භාවනාව වඩලා ධානවලින්. නමුත් බුදු පියාණන් වහන්සේ නැත්නම් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියන නිශ්චිත සංඥාව ලැබෙන්නේ ආසවක්කය කර ඥානය අවබෝධ කරගත්ත මොහොතේ. ඉතින් උන්වහන්සේ ඒ අවබෝධ කරගත්ත ආසවක්කය කර ඥානය ඇතුළු ත්‍රිවිද්‍යාව පහල කරගත් දවස තමයි වෙසක් පොහොය දවස. ඒ වගේම උන්වහන්සේගේ අවුරුදු 45ක් වෙච්ච බුද්ධ චරිතය මේ සමස්ත ලෝකවාසී සත්වයා තුන් ලොවක් සනහා වදාරමින් උන්වහන්සේ අවුරුදු 45කට ආසන්න කාලයක් වැඩ වාසය කළා. ඒ අවුරුදු 45ගේ කාලය අවසන් කරලා එදා කුසිනාරානුවර උපවත්තන සල්ුවේනේ පිරිනුවන් පා වදාළේ වෙසක් පොය දවසක මේ සම්බුදු තෙමගුල අපි සිහිපත් කරනවා. අනිකුත් ලෝකේ ශාස්ත්‍රවරුන්ට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකට. වෙන ශාස්ත්‍රවරු අපි අනුස්මරණය කරනකොට දැන් ඔබ දන්නා කියන දර්ශන ආගම් වල ශාස්ත්‍රවරුන් අනුස්මරණය කරන්නේ කොහොමද කියලා බලන්න.
ලෝකේ පින්වත්නි අපි අපේ ශාස්ත්‍රවරයා අනුස්මරණය කරනකොට සිහිපත් කරනකොට අපි කරන්නේ කරන වැරදි වලින් අයින් වෙන එක නේද? තවත් සත්‍යයකට අබේදානයක් හරි දෙන එක. කිසිම දවසක ලෝකේ පින්වත්නි අපේ බුදුහාමුදුරුවන්ගේ නමින් නිකං සත්තු මරනවා මිනිස්සු Tamanට ඕන විච්චාම. හැබැයි අපේ ආගමික නායකයාගේ නමින් එක සතෙකුගේ අණ්ඩක්වත් කඩන්නේ නැහැ. වෙනදා සත්තු මරණ මිනිස්සු අද එකෙන් අයින් වෙනවා. ජීවිතේට දන් දුන්නේ නැති මිනිස්සු අද දන්සැල් දෙනවා. දවස් 365 කුණුකමින් හම්බ කරගෙන බල්ලෙකුටවත් මේ බඩිස්කිරියක්වත් තරන් දෙන්නේ නැති මිනිස්සු අද දන්සැල් දෙන්නේ නැද්ද? දෙනවා. ඇයි ඒ? ඒක තමයි අපේ ශාස්ත්‍රවලගේ වෙනස. වෙන ශාස්ත්‍රවල සමහරනකොට සත්තු කී දහහක් මැරෙනවද? නේද? සත්තු කී දහහකගේ මේ ජීවිත නැති වෙලා යනවද? අපේ එහෙම නැහැ. හරි අවිහිංසාවාදීව ලෝකේ අනුස්මරණේ ගුරු තමන්ගේ ශාස්ත්‍රවරයා අනුස්මරණය කරන අවිහිංසකම ජාතිය තමයි පින්වත්නි බෞද්ධ අපි. වෙනදා හැමදාම කරවල කෑල්ලක් ආපුවා අපි අද තමයි ඒකත් නැහැ. නේද? ඒකත් නැහැනේ. දාන දුන ළමාට මාත්මාලු එහෙම ගේන්නේ නැහැ. වෙසක් පොය දවසේ හරි නැහැනේ. නේද? එහෙම කළා එහෙම කියලා කටයුතු කරන පිරිසක් අපි අතර ඉන්නේ. ඉතින් ඒ වගේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙක් තමයි අපි මේ අනුගමනය කරන්නේ. ඒ වගේ මේ ශාස්ත්‍රය තමයි අපි මේ අනුස්මරණය කරන්නේ. අපේ අති උතුම් ලෞතර බුදු පියාණන් වහන්සේගේ ඒ අනන්ත වූ ගුණස්කන්ධයේ ගුණ කදම්බේ සිහිපත් කරගෙන ඔබ හැම දෙනාම අද දවසේ සිද්ධ කරන්නේ ඊටත් වෙනස් ආකාරයක එකක්. අපි දැන් කාල නටනවද? බීලා නටනවද? ඒත් නෑ. ඒ වෙනදා කරපු ඔක්කොම අකටයුතුකම් නැත්තම් සමාජ විරෝධී ක්‍රියා සියල්ල නවත්තලා බොහොම තැම්පත් වෙලා මන් දන්නවා මෙතන ඉන්න උන්දලා ඕම හිටියට දැන් අද හොඳ සංවරලා 8ක් හැකන හිටියට නිකන් වෙලාවට ඔහොම නෑ නේද? ඕම අප්පා හාමුදුරුවෝ අපිට බැනලා ගියා කියයි දන්නේ නෑ. නමුත් ඇත්ත කතාව එහෙමනේ නේද? අද ඉන්න විදිය වෙනදාට ඉන්නේ නෑනේ. නේද? නිකන් හරි තණ්ඩු වෙනවා, බැන ගන්නවා, ගහ ගන්නට යනවා, අල්ලව මිනිස්යාගේ වැටයින්නටත් එක තණ්ඩු වෙනවා. එහෙම නැද්ද? වෙනවා. අඩුපාඩු හොයනවා, කේලම් කියනවා, ඕපදූප කියනවා, හොයනවා. ඔව් ඉතින් අපේ හැටිනේ, අපේ ස්වභාවය. ඒක අද කරන්නේ බලන්නකො නේද? අන්න ඒකයි විශේෂත්වය. අපි දැන් සූදානම් වෙන්නේ බණ ටිකක් අහන්න. මේ බණ අහනකොට හොඳ අවධානයෙන් අහන්න ඕන. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නකොට ওই තීන මිද්දේ එහෙම නැති වෙනවා. සමහර වෙලාවට අම්මා බණ තමයි මං අහගෙන තමයි ඉන්නේ වගේ දැනුණාට නිින්ද ගිහිලා ඉන්නවා. නේද? බණ අහගෙන ඉන්නවා මටත් ඔහොම වෙලා තියෙනවා. ඒකයි මම මේ කියන්නේ. බණක් නිකන් ඇහෙනවා වගේ තියෙනවා. සමුත් නිින්ද ගිහිල්ලත් ඉන්නවා. ඒක එහෙමම ලැහත් වෙන්න එපා හොඳේ. ඔව් ගොඩක් අමාරුයි ඉඹසප් දවසේ සිල් ගන්නට ආවේ. ඈ එදත් නිදාගත්තොත් එහෙම හරි නෑනේ. කොහොම නමුත් අවදියෙන් අවධානයෙන් බණ අහන්න තීන මිද්දේ යටපත් කරගන්න ඒකට හොඳට අවධානය දෙන්න ඕනයි. ඕහිත සෝතෝ ධම්මං සුනාති. එහෙමනේ කිව්වේ. යොමු කරගත්ත කනින් බණ අහන්න ඕනේ කියලා බුදුහාර දේශනා කළේ. අපි එහෙම යොමු කරගත්ත කනින් යුතුව බණ අහමු. ගොඩාක් ගැඹුරට බණ කියන්නේ කරුණු 7ක් කියලා දෙනවා. මතක තියාගන්න පුළුවන් වෙයිද? 7යි. අහලා නැත්තම් මතක තියාගන්න උත්සාහ කරන්න. අහලා තියෙනවා නම් මතකේ අලුත් කරගන්න. හොඳයි. දවසක් බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරනකොට ධම්සභා මණ්ඩපයේ තියෙනවනේ. ධම්සභා මණ්ඩපේට උන්වහන්සේ වැඩ ඉන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම ඉන්න වෙලාවට. වැඩම කරලා දේශනාවක් කරනවා. මොනවද? සත්තහි ධම්මෝ සමන්නාගතෝ බික්ඛු ආහුනේයෝ හෝති පාහුනේයෝ හෝති දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. ඕක අපි දන්නේ තිබේ. අයි අර කියන්නේ උදෙත් කියනවා දවල්ටත් කියනවා රැයටත් කියනවා නේද? නොහෙත් කොහෙත් තියෙන්නේ? සංඝ රත්නයේ වඳින ගාථාවේ තියෙන්නේ. මොනවද? ඔතන විතරක් නෙවෙයි තවත් තැනක තියෙනවා. ඒ තමයි මම මේ කියපු තැන. හොඳයි. මේ සූත්‍රයට කියන්නේ ධම්මඤ්ඤු සූත්‍රය. මොකද්ද? ධම්මඤ්ඤු සූත්‍රය. හොඳට මතක තියාගන්න. තියෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ තියෙන්නේ. මොකද අංගුත්තර නිපාතයේ සත්තක නිපාතේ. ඒ කියන්නේ සත්ත කියන්නේ 7ක් කියන තමයි කරුණු කියන්නේ. අංගුත්තර නිකාය කියන්නේ ඉලක්කම් වලින් දක්වපු කරුණු තියෙන ඒවා.
තික නිපාතේ, දුක නිපාතේ, චතුක්ක නිපාතේ. හරිනේ? චතුක්ක කියන්නේ 4යි. දුක කියන්නේ 2යි. තික කියන්නේ 3යි. ආන් එහෙම සංඛ්‍යාත්මකව කරුණු දක්වපු මේවට තමයි ඔය අංගුත්තර නිකායේ තියෙන්නේ. මේ සත්තක නිපාතේ කියන්නේ ආන් එහෙම 7ක් ගැන කියන සූත්‍රයක්. ධම්මඤ්ඤු. දැන් මම ඊට කලින් ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මෙතනින් ඔක්කොම බෞද්ධනේ. බෞද්ධ නොවන කවුරු සිල් ගන්න ඉන්නේ නේද? ඉතින් ඇවිල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කියපු ගමන් බෞද්ධ වෙලා ඉවර වෙලා. ඒ හින්දා ඔක්කොම බෞද්ධයෝ ඔබෙන් ඇහුවොත් කවුරු කෙනෙක් ඇවිල්ලා බෞද්ධයෙක් විදිහට ඔයාලා මොනවද දැනගන්න මොන කරුණු කියලා ඇහුවොත් එහෙම මොකද කියන්නේ? බෞද්ධයෙක් විදිහට අපි දැනගන්න මොනවද කියලා ඇහුවොත් එහෙම මොකද්ද උත්තරේ? කටනම් හොල්ලන්නේ නැහැ. ආදුරම කියන්න. මොකද්ද? මොනවද කියන්නේ? ඔන්න කියලා. තෙරුවන් කරේ අවබෝධ ඇති කරගන්න ඕනේ. අයෝනිසෝ මනසිකාරය ගැන දැනගන්න ඕනේ. එහෙමද? අනිර්වාණ මාර්ගය දැනගන්න ඕනේ. ඔහොම උත්තර කොටක් තියෙනවා. නේද? ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගන්න ඕනේ. ත්‍රිපිටකය දැනගන්න ඕනේ. නැත්නම් සමත විදර්ශනා භාවනා දැනගන්න ඕනේ. ඔහොම උත්තර ගොඩක් තියෙනවා. ඒ අපේ උත්තරනේ. මේ බුදුහාමුදුරන්ගේ උත්තරේ. බුදුහාමුදුර දේශනා කළා යම්කිසි කෙනෙක් බෞද්ධයෙක් දැනගත යුතු කරුණු මොනවා ඤු කියලා කියන්නේ ඥා කියන වචනෙන් හැදිච්ච එකක්. නිකන් hina යනවා වගේද? නේද? ඥා කියලා කියන්නේ ඥා කියන වචනයෙන් හැදෙන ගොඩක් වචන තියෙනවා. ඥා කියන එකේ අර්ථය තමයි දැන ගත යුතු. නැත්නම් දැන ගන්නවා කියන එක. දැන් අපි ඥායයෙන් පාවිච්චි කරන නිතර වචනයක් තියෙනවා මොකද්ද? ප්‍රඥාත් කියනවා. ඇයි මේ ප්‍රඥා කියන්නේ ටිකක් ගැඹුරට ගියාන් පස්සේනේ. ඥාති කියනද? ඒ මගේ ඥාතිය. ඥාති කියන්නේ ඥාති. හොද්දටම දන්නවා. ඥා කියන්නේ දන්නවා. අති කියන්නේ හොඳටම දන්නවා. හොඳටම දන්න කෙනාට තමයි ඥාතියා කියන්නේ. දැන් අපි ඥාති කියන්නේ හොඳටම දන්න මිනිසුන්ටද? හොඳම ඥාතියා කවුද? ඕ මතක නැහැ. ඇහුවොත් ප්‍රශ්නයක් දන්නේ නැහැ. මතක නැහැ. දන්නේ නැත්නම් නේද? මතක නැහැ. එකපාරට උත්තරේ එන්නේ නැහැ. ඔබට ඉන්න අපට ඉන්න හොඳම ඥාතියා කවුද බුදුහාර කිව්වේ? විශ්වාසා පරමා ඥාති. විශ්වාසවන්තයා තමයි අපිට ඉන්න හොඳම ඥාතියා. නෝනට මහත්යා විශ්වාස නැත්තම් ඥාති නෙවෙයි. පරම ඥාතියා නෙවෙයි. මහත්යාර නෝනා විශ්වාස නැත්තම් ඔන්න පරම ඥාතියා නෙවෙයි. කවුරු කිව්වත් ඔන්න මහත්යෝ එහෙම තමයි තියෙන්නේ. ඒ කියන්නේ තමන් විශ්වාසවන්තම කෙනා තමයි හොඳම ඥාතියාව ඉන්නේ. ඒක ලේනෑකමක් ඕනේ නැහැ. බුදුහාම දේශනා කරේ එහෙමයි. දැන් ඔන්න ඒ වගේ හොඳටම අපි දැනගත යුතු කරුණු 7ක් තියෙනවා. ඉක්මනට කියනවා ටික. මතක තියාගන්න. වැඩි විස්තර ගැඹුරට කියන්නේ. පළවෙනි කාරණාව ධම්මඤ්ඤු. මොකද? ධම්මඤ්ඤු. ධම්මඤ්ඤු කියන්නේ ඤු කියන්නේ දැනගන්නවා. ධම්මං කියන්නේ ධර්මය ගැන දැනගන්නවා. මතක තියාගන්න. ධර්මය ගැන දැනගන්න ඕනේ. අපි ධර්මය ගැන දන්නේ නැද්ද? දන්නවා. එහෙනම් ඉතින් ඕනේ නැහැ. හරි ධර්මය ගැන අපි මොනවද දැනගන්න ඕනේ? ධර්මය ගැන කොහොමද අපි දන්නේ? 84000ක් ධර්මස්කන්ධ තියෙනවා. පිටක විදිය ගත්තාම 3ක් තියෙනවා. නේද? ත්‍රිපිටක වශයෙන් ගත්තා පිටක වශයෙන් ගත්තා 3ක් තියෙනවා. ඕනනම් සූත්‍ර පිටකේ කොටස් තුකුත් කියන්න. විනය පිටකේ කොටස් ටිකක් කියන්න. අභිධර්ම පිටකේ කොටස් ටිකක් කියන්න. හැබැයි ඔය සියලු බෙදීම් ඇති උනේ පින්වතුනේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවට පස්සේ. ඒ බෙදීම් ආවේ. හැබැයි බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේම මේ ධර්මයේ බෙදුවා කොටස් කීයකටද? 9කට. බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ කොටස් 9කට බෙදලා පෙන්නුවා. දේශනා කළා. මෙහෙම තියෙනවායි කියලා. ඒකට අපි කියනවා දැන් ඔන්න කියනකොට දන්නවා. නවාංග සත්තු ශාසනය කියලා. මොනවා කියලා කියන්නේ? නවාංග සත්තු ශාසනය කියලා. පොඩ්ඩක් කතා කරන්න නැත්තම් නින්දාගෙන කිරා වැටෙයි. කිරා වැටෙන්නේ නැති වෙට කතා කරන්නේ. මම මේ කතා කරවන්නේ ඒකයි. මොනේ මෙල්ලකින් ඉඳපා නින්දයයි එන්න හොඳට hina වෙලා ඉන්න ඕනේ. එතකොට තමයි නින්ද නැති වෙන්නේ. හොඳද? මොකද ඒකට කියන්නේ? නවාංග සත්තු ශාසනය. මොනවද අංග 9? සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, වේදලක් තියෙනවා. හරියට හරි. වේදල්ල තව තියෙනවා. ගාථා, උදාන, නිදාන කතා, ජාතක. මෙන්න මේ 9 තමයි නවාංග සත්තු ශාසනය කියලා කියන්නේ. මොකද්ද? ඉස්සරමගේ සුත්ත. බෞද්ධයෙක් වශයෙන්
සූත්‍ර ගැන දැනගෙන ඉන්න තියෙන්න ඕන. මොනවා සූත්‍ර? අන්තිම දැනගන්න පුළුවන් සූත්‍ර කීයක් තියෙනවද? මොනවා වුණත් දැනගන්න ඕනේ. කොච්චරද? තුනක්වත් දැනගන්න හරි. තුන් සූත්‍රේවත් දැනගෙන තියෙන්න ඕනේ. දැන් බෞද්ධයෙක් විදිහට තුන් සූත්‍රයවත් පාඩම් නැත්නම් ඒ බෞද්ධකම වැඩක් තියනවද? වැඩක් නැහැ. හැබැයි මේ ගමේ කීයෙන් කීදෙනාට තුන් සූත්‍රේ පාඩම්. දැන් අපි බෞද්ධයෝ. හරිද? කියපම් බලන සූත්‍රයක් කියොත් එහම සමහර උඩ බලනවා මොනවද දන්නේ නැහැ. එහෙම තියනව නේද? එහෙම නැත් ඉන්නවා. අන්තිම බෞද්ධයෙක් නම් අවම තුන් සූත්‍රේවත් තුන් සූත්‍රේ නෙවෙයි තුන් සූත්‍රය වත් දැනගෙන තියෙන්න ඕන. ඒකවත් කටපාඩම් තියෙන්න ඕන අන්තිම. ඒ නිසා පාඩම් නැත්තම් පාඩම් කරගන්න නේද? උදෙත් ඇහෙනවා, දවල්ටත් ඇහෙනවා. නෑ උදෙත් ඇහෙනවා, රාත්‍රිත් ඇහෙනවා. රේඩියෝ එක දැම්මොත් හැම වෙලාවෙම තුන් සූත්‍රය ඇහෙනවා. මේ තුන් සූත්‍රයවත් දැනගෙන තියෙන්න ඕන. බෞද්ධයන් විදියට ලෞතර බුදු පියාණන් වහන්සේ සූත්‍ර විදියට දේශනා කරලා තියෙන්නේ මොනවද කියලා අධ්‍යයනය කරන්න ඕන. සූත්‍ර ගොඩක් තියෙනවනේ නේද? තුන් සූත්‍රේ නතර වෙන්න නෙමෙයි මම මේ කියන්නේ. අවම තුන් සූත්‍රේවත්. ඒකත් නැත්තම් වැඩක් ඇයි? නේද? ඒ නිසා අන්තිම තුන් සූත්‍රේවත් මේ සූත්‍ර පිළිබඳ යම් අවබෝධයක්, දැනීමක්, හැඳිනීමක් තියෙන්න ඕනේ කියලා බුදුහාර දේශනා කළා. මොකද සූත්‍ර. ඊට පස්සේ ගෙය්‍ය. ගෙය්‍ය කියන්නේ සූත්‍ර අතරේ තියෙනවා සමහර ඒවා මේ වාක්‍යයත් එක්කම ගාථාක් තියෙනවා ගායනා කරන්න පුළුවන් විදිහේ ඒවා. අහලා තියෙනව නේද එහෙම ඒවා? සමහර සූත්‍ර දේශනා තියෙනවා වාක්‍ය වලින් කියාගෙන ගිහිලා ගාතත් කියනවා. ඕන පිරිත් පොත් වහන්සේම පරිශීලනය කරනකොට අහු වෙනවා කසීභාරද්වාජ සූත්‍රය. අහලා තියෙනවද? කසීභාරද්වාජ සූත්‍රය තියෙනව නේද? වාක්‍යයක් තියෙනවා ගාතාවක් තියෙනවා. ඒ වගේ තැන් හඳුනාගෙන ඒව දැනගන්නත් ඕන. ගෙය්‍ය. වෛයාකරණ කියන්නේ මොනවද? ව්‍යාකරණ. ව්‍යාකරණ නම් අරහං. ඕලේ වලින් අදින් දෙපාරනේ හිටියේ. ව්‍යාකරණ ආයක තමයි. අරහං වෙලා හිටිය ව්‍යාකරණ. මේ ව්‍යාකරණ මේ කියන්නේ. මොනවද? බුදුහාමුදුරුවෝ සමහර සූත්‍ර දේශනා කරනකොට යම් යම් වචන තියෙනවා. වාක්‍ය තියෙනවා. මේවා විස්තර කරන තැන් තියෙනවා. සත්‍ය විභංග සූත්‍රයේ මතකයිනේ නේද? කතමං චාවුසෝ මරණං යාතේ සන්තේසං සත්තානං තම්හා සත්තනිකාය චුතිචවරතා බේදෝ වන්තරදාන මච්චු මරණං කාලක්‍රියා කන්දානං බේදෝ කරේබරසනික්කේපෝ අයං උචතාවුසෝ මරණ. බලන්න කොච්චර දිගද කියලා. මරණය කියන එක විස්තර කරපු විදිය. මරණය කියන වචනේ ගත්තා ඒක විස්තර කරනවා. ජාති යාතේ සන්තේසං සත්තානං තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානං පාතුභාවෝ ආයතනං පටිලාභෝ. කොහොමයි කියන්නේ? තව තියෙනවා. ඒ කියන්නේ එකම වචනේ විස්තර කරලා දේශනා කරපු තැන් තියෙනවා. ඒවා ව්‍යාකරණ. වෛයාකරණ. වෛයාකරණත් දැනගන්න ඕනේ. සත්‍යවිභංග සූත්‍රයේ කියවොත් තමයි සිංහල තේරුමත් එක්ක ඕකේ තේරුම තියෙනවා. ව්‍යාකරණේ තියෙනවා. ඒක දැනගෙන ඉන්න ඕනේ. නේද? දැන් අපි උදාහරණයක් කියන්නකෝ මෙහෙම. ධර්මයේ කියපු ගමන් අපිට මතක් වෙන්නේ මොකද්ද? බණනේ. බණට හදයක් නැද්ද? බණ ධර්මයේ කියන වචනේට පින්වත්නි තේරුම් 14ක් තියෙනවා. අර්ථ අටුවාවේ. හිතන්නකෝ. එතකොට ධර්මය කියන්නේ ඔක්කොම එකයිද? එකම නෙවෙයි. ඒ වගේ විස්තර කතන කරපුවත් අපි දැනගෙන තියෙන්න ඕන බෞද්ධයෙක් විදිහට. ධර්මය දැනගන්නවා කියන්නේ ඒක ධම්මඤ්ඤු කියන්නේ ඒකට. මෙන්න මෙහෙම නවාංග සත්තු ශාසනය පිළිබඳව යම් අවබෝධයක් තියාගෙන ජීවත් වෙන්න ඕන. ඒක අංක 1. 2 අත්ඤ්ඤු. හරියටම වචනේ අහගන්න සද්ද අහගන්න අත්ඤ්ඤු. මොකද්ද? නිකං අත්ඤ්ඤු නෙවෙයි. අත්ඤ්ඤු. ඒ කියන්නේ මහ ප්‍රාණ තයන්න. අර තියෙන්නේ මෙහෙම එකක්. මං ඒ තයන්න. හරිද? මහ ප්‍රාණ තයන්න. අත්ත කියන්නේ අර්ථය දැනගන්න ඕනේ. මොන වගේද? දැන් අපි අර ඉස්සෙල්ලා පාඩම් කරගත්තේ කියවුවේ. නිකම්ම කියවලා හරියන්නේ නැහැ. ඒ ධර්මයේ අපි දැනගත්ත ඉගෙනගත්ත දේවල් වල අර්ථය හදාරන්න ඕන දැනගන්න ඕන. අත්ඤ්ඤු අර්ථය දැනගන්න ඕන. පළවෙනි එක මොකද්ද? ධම්මඤ්ඤු. දැන් දෙවෙනි එක මොකද්ද? අත්ඤ්ඤු. පොඩි උන්ට වගේ හායින්ට වෙලා තියෙන්නේ. තමන්නේ නේද? වයසට යනකොට ඉතින් අපිත් ඉතින් පොඩි උන් තමයි. සමහර අය. ඔව්. අර කවන්නේ. දෙවෙනි එක මොකද? අත්ඤ්ඤු. තේරුම දැනගෙන ඉන්න ඕනේ. අපි වැඩි ඕනේ මම මෙහෙම ඇව්වොත් ඔබ හැමදාම උදේ ඉඳලා රැයට රැය වෙනකන් සමහර වෙලාවට මල් පූජා කරත් පහන් පූජා කරත් ගිරමත පූජා කරත් දාන පූජා කරත් කියන ගාථා ටිකේ තේරුම දන්නවද? දන්නවද? ඔක්කොගෙම? දන්නවනම් බොහොම හොඳයි. දාන්න නැත්නම් තමයි ප්‍රශ්නේ.
අනිවාර්යෙන් ඒකේ තේරුම විතරක් නෙවෙයි. ඒ තේරුම හරහා ගම්ම්‍ය වෙන අර්ථයක් දැනගන්න ඕන. අපි ওই ગાථා හදලා තියෙන පින්වත්නි නිකන් කට කහනවට නිකම්ම නෙවෙයි. බලන්න කොච්චර වටිනවද මං දෙකක් විතරක් කියන අතර කරනවා. දැන් අපි පහන් පූජා කරනවා. මොකද ગાතාව? ඝනසාරප්පදිත්තේන දීපේන තම දන්තිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං. මුල් දෙක අයින් කරන්නකෝ. අන්තිම දෙකේ මොනවද තියෙන්නේ? තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං. තම කියන්නේ මොනවද? අඳුරට. තම අඳුර ලෝකේ තිබිච්ච අඳුර නැති කරන අඳුර නැති කර මොකද ඕනන්නේ? ආලෝකය වන පහනක් ඕන. තිලෝක දීපං මේ තුන් ලෝකෙටම පහනක් වෙච්ච බුදුහාඳුරන්න තමයි අපි පූජා කරන්නේ. මොනවද පහනක් උනේ කොහමද? නිකන් පිච්චි හිටියද? නෑ. එහෙනම් ප්‍රඥාව කියන ආලෝකයෙන් එළියෙන් තමයි මේ තුන් ලෝකෙම උන්වහන්සේ එළිය කළේ. දැන් අපි පහන පූජා කරපුවාම තුන් ලෝකෙ එළිය වෙනවද? එතෙන්ට විතර එළිය වැටෙන්නේ. ප්‍රශ්නයක් නෑ. අපි මේ පහන පූජා කරන්නේ මේ මුළු තුන් ලෝකෙම ප්‍රඥා කියන ආලෝකයෙන් ආලෝකමත් කරලා මිනිසුන්ගේ නැන පහන දැල්වපු ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේට තමයි මම මේ මගේ මේ පහන පූජා කරන්නේ කියලා තමයි පූජා කරන්නේ. හිතනවද එහෙම කවදාවත්? ඔය ගාතාව කිව්වා ඉවරයි. කද්දාව. එහෙම බෑ. එහෙමද? එහෙම බෑ. හිතන්න ඕන එක. අර්ථය තියෙනවා ඒක ඇතුලේ. තව දෙයක් මං කියන්නම්. මේ ගාථා අපි නිකන් මේ කියලා නතර කරනවා නෙවෙයි. බුදුන් වන්දනා කරන ගම තමයි නමාමි බුද්ධං ගුණ සාගරං තං සත්තා සදා හොන්තු. ඔය කියන්නේ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච. මොකද්ද කියන්නේ ඒක? මොනවද ඔකේ තියෙන්නේ? තව ඔකේ තියෙනවා නොහිතන හතරක් තියෙනවා කාරණා. අංක 1 නමාමි බුද්ධං ගුණසාගරන්තං. කවුද සිහිපත් කරන්නේ? බුදුහාමුදුරුවෝ. ගුණයට සාගරයක් බඳු වුණු බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා, ගුණ සිහිපත් කරනවා. මොකක්ද ඒකෙන් කරන්නේ? බුද්ධා නුස්සතිය. බුදුහාමුදුරන් ගුණ සිහිපත් කරන්නේ ගුණ සාගරයක් වගේ නම් ගුණ ගොඩක් තියෙනවනේ. උන්වහන්සේ තමයි සිහිපත් කරන්නේ බුද්ධානුස්සතිය. සත්තා සදා හොන්තු සුඛීය වේරා. සියලු සත්වයෝ සුවපත් වේවා, වෛර නැත්තෝ වේවා. හැමදාම සදා කියන්නේ හැමදාම එක දවසක විතරක් නෙවෙයි, එක වෙලාවක නෙවෙයි. හැමදාම සත්වයෝ සුවපත් වෙන්නත් ඕනේ, අවෛරී වෙන්නත් ඕනේ. මොකක්ද ඒක? මෛත්‍රී භාවනාව. කායෝ jiguccho, jiguccho නෙවෙයි jiguccho. ඒ කියන්නේ මේ ශරීරය පිළිකුල්, නිකම් පිළිකුල්ද? සකලෝ දුගන්ධෝ. සුගන්ධ නෙවෙයි දුගන්ධ. මේ ශරීරේ කොතරකවත් සුවඳ තියෙන කැලලක් නැහැ. තියනවද? දවස් දෙකක් වුණා ඉන්න බලන්න. නහයවත් මෙහෙම කීලි පැත්තට මේ පැත්තටවත් ගහ ගන්න හම්බෙන්නේ නැහැ. ඒ තරම් ගඳයි අපේ ඇඟම. අනිත් අයගේ නෙවෙයි. අපේ ශරීරයේම මේ බාහිරින් තියෙන කිසි දෙයක්වත් අභ්‍යන්තරයේ තියෙන කිසි දෙයක්වත් සුවඳයිද? සුවඳ නැහැ. සියල්ල දුගඳයි. මොකද්ද භාවනාව? පිළිකුල් භාවනාව. ඒකට කියනවා කායගත සතිය. ඊළඟට ගච්ඡanti සබ්බේ මරණං අහංච. මමත් මැරෙනවා, අනිත් මිනිසුත් මැරෙනවා. මොකද්ද? මරණානුස්මෘතිය. ඔන්න බලන්න ඕන අර්ථය දැනගන්නකොට කොහොම හිතලාද අපි ගාතාව කිව්වේ? හිතලා කියන්නේ. ඒ තමයි අර්ථය කියලා කියන්නේ. කොහොම හැම ගාතාවකම මේ අර්ථයක් තියෙනවා. අපි නොහිතන. right. ඊළඟට දැන් තව එකක්. ඊළඟට අත්තඤ්ඤු තවත් එකක් තියෙනවා. දැන් දෙකයිනේ. කාලේ මදිද මන්දා. ඊළඟ එක තමයි දැන් අත්තඤ්ඤු කියලා එකක් කිව්වා. දැන් කියනකොට අත්තඤ්ඤු. ඒක මොකද්ද? අල්පතයන්න. අත්ත. අර කිව්ව අත්ත. ඒ කියන්නේ මොකද්ද? තමන් ගැන දැනගන්න ඕනේ. මං ගැන දැනගන්න මහමුදුක් තියෙන මං ගැන මං දන්නවා. නේද? කොහොමද දැනගන්න ඕනේ? කරුණු පහක් දැනගන්න තමන් ගැන. මොනවද දැනගන්න ඕනේ? 1. ශ්‍රද්ධාව ගැන දැනගන්න ඕන. ශ්‍රද්ධාව කොහොමද තියෙන්නේ කියලා. 2. මගේ සීලය කොච්චරද මම දැනගෙන ඉන්න ඕන. 3. මගේ ත්‍යාගය, මගේ පරිත්‍යාග චේතනාව මොන වගේද දැනගෙන ඉන්න ඕන. 4. මං මොනතරම් දැනගෙන තියෙනවද, ඉගෙනගෙන තියෙනවද දැනගෙන ඉන්න. සුත මොන ගැනද? ධර්මය ගැනයි, ශාස්ත්‍රය ගැනයි.
දෙකම දැනන් තියෙන්න ඕන. අනික තමයි ප්‍රඥා. මගේ ප්‍රඥාව මොනතරම්ද දැනන් ඉන්න ඕන. ආන්ගේ ඔය කරුණු 5 කොටස් 3කින් තියෙනවා. එකක් තමයි හීන අඩුයි. ප්‍රඥා හීනයි. ශ්‍රද්ධා හීනයි. සීල හීනයි. ත්‍යාග බිඳුවයි. දෙන්න අදහසක් මට ඇති අයත් ඉන්නවනේ. එහෙමද කොහොමද කියලා දැනගන්න ඕන. හීනද මධ්‍යමද ප්‍රනීතද කියලා. කොටස් 3. හීනයි මධ්‍යමයි ප්‍රනීතයි. ප්‍රනීත කියන්නේ වැඩි. ශ්‍රද්ධාව වැඩි වෙලා හොඳ ශ්‍රද්ධාව ප්‍රනීත වෙලා ප්‍රඥාව හීන වුණොත් දෙයියන්ගේ පිහිටයි. නේද? ප්‍රඥාව ප්‍රනීත වෙලා ශ්‍රද්ධාව හීන වුණොත් හොඳටත් දෙයියන්ගේ පිහිටයි. එහෙමනේ පාණ කියන්නේ නේද? සමබරව යන්න ඕන. මේවා මංගාව තියනවද කොච්චරද තියෙන එක දැනගෙන ඉන්න ඕන. ඒක තමයි කියන්නේ අත්තඤ්ඤු. දැන් කීයද? 3යි. තාම විනාඩි 10යි තියෙන ඉවර කරනවා මම පට ගාලා මේක. හරිද? ඔව්. එහෙනම් වලද අත්තඤ්ඤු. දැන් කීයකද? ධම්මඤ්ඤු, අත්තඤ්ඤු, අත්තඤ්ඤු 3යි. ඊළඟට දැන් ඥානේ ඥානේ නේද? දැනගන්න ඕන කරුණු 7 අතරින් තව 4ක් තියෙනවා. ඊළඟට තමයි මත්තඤ්ඤු. මත්තඤ්ඤු කියන්නේ මාත්‍රාව දැනගන්න ඕන. මොන වගේද? පෙරනෝල් පෙත්තේද? ධර්මයේ ප්‍රමාණයකට හරියන්නේ නැහැ. ධර්මයේ අප්‍රමාණව පිළිපදින්න ඕනේ. මොකද්ද? ආහාරයේ ප්‍රමාණය දැනගන්න ඕනේ. හරියටම හරි. මත්තඤ්ඤු කියන්නේ ආහාරයේ ප්‍රමාණය දැනගන්න ඕනේ. තමන්ගේ කාණ එක විතරක් නෙමෙයි. බෙදා හදා ගන්න එකත් එහෙම තමයි. නේද? තමන්ට තිය දැන් 3 දිනකට කෑම ගෙනත් දුන්නම දෙන්නෙක් කාලා හරියන්නේ නැහැ නේ. දෙන්නට මදි වෙන්න පුළුවන්. නමුත් බෙදා ගන්න ප්‍රමාණය. ඒක තමයි එකක් ඒක ප්‍රමාණය. අනික තමයි ආහාරයේ ප්‍රමාණය කොච්චරද? කොහොමද කන්නේ? බුදුහාර කොහොමද ප්‍රමාණය කියලා තියෙන්නේ? දැන් බඩට කන්නේ ඔය බෙදා ගන්න එක නෙවෙයි. බඩට කෑව කොච්චර කනවද? බඩ පිරෙන්න කනවා. ඈ? නැද්ද? නැද්ද? එහෙනම් බඩ පිරෙන්න කන්නද කොහොමද කරන්නේ? මෙන්න මෙහෙමයි. මං කියන කයින්නකෝ බඩ පිරෙන්න කනවා. කුස පිරෙනන් පස්සේ වතුර කෝප්පයක් බොන්න ඕනේ. බොන්න පුළුවන්ද? බෑ. එහෙනම් කුස පිරෙන්න කන්න කොච්චරද? වතුර කෝප්පෙකුත් බොන්න ඉඩ තියලා. දැන් ඒතර වතුර කෝප්ප බිව්වම කට මට්ටම් ගුඩුස් යනවා. කෙලින් ඉන්නත් බෑ නැමෙන්නත් බෑ. එහෙමද? නෑ. වතුර කෝප්පෙකුත් දීලා තව බත් ගුලියක්වත් කිරින්න පුළුවන් වෙන්න ඕනේ. ආයි මේ පොඩි එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් හරි සෑහෙන බත් පිටක් වත් ඒක ඊට වඩා ඉඩ තියෙන්න ඕනේ. ආවම තව බත් පිටක්වත් අනුභව කරන්න ගිලින්න පුළුවන් ඉඩක්වත් කුසේ තියෙන්න ඕනේ. ඒක තමයි ආහාරේ මත්ඤ්‍යතාවය. හරිද? දැන් එතකොට ඔයාලා අද කොහොමද ආහාර ගත්තේ කියලා මතක තියාගන්න. අර කොසල් රජුරු වගේම කරලා හුස්ම ඇදලා එහෙම ඉන්නවද නෑ නේද? අරන් ඉවරලා එහෙම වුණොත් එහෙම ඕන්න ප්‍රමාණය ඉක්මවලා. දැන් කීයක් කිව්වද? 4ක් කිව්වනේ. තව 3 යන්තම් ඇති ඉවර වෙන්න ඕන්න මෙන්න. හරි. ඊළඟට දැන් ඔන්න ආහාරයේ මත්ඤ්‍යතාව තමන්ගේ ආහාරයේ ප්‍රමාණය දැනගත්තේ නැත්නම් ඒකත් බෞද්ධෙක් විදියට ගැලපෙන්නේ නැහැ. ඊළඟ කාරණාව ගැඹුරු නෑ නේද? හරියට සරලව හිතාගෙන තියෙන්නේ. මම මේ කරුණු 7 කියලා යන්න ආවේ මතක් කරලා බෞද්ධයෙක් විසින් දැනගන්න ඕන. කාලඤ්ඤු. මොකද අනික? කාලඤ්ඤු කියන්නේ කාලය ගැන දැනගන්න ඕන. මොන කාලේ? කාලය දැනගන්නව නෙවෙයි. කාලය ගැන දැනගන්න. මොන කාලේ? කාලය ගැන කියන බුදුහාමුදුරුවෝ කියන දෙකක් තියෙනවා අපිට අහුවෙච්ච අපි දන්නම තැන. මොනවද ගැන තියෙන්නේ? කාලය දැනගන්න ඕන මොනවද? අංක 1 කාලේන ධම්ම ශ්‍රවණං. කාලේන ධම්ම සාකච්ඡා. ඔය දෙක විතරක් කියන තව එකක් කියලා නතර කරමු. තව දේවල් තියෙනවා කාලය දැනගන්න. අපි යමක් කරන්න ඕන කාලය හරියට දැනගන්න ඕන. දැන් මෙහෙම කියනොත් කාලේට ධම්ම සාසවණං කියන්නේ මොකද්ද? බණ අහන්න ඕන. කාලේට මොකද්ද කාලේ? දැන් මේ වෙලාවේ බණ අහන්න කැඩපෙන වෙලාවක් නෙවෙයි. එහෙමද? නෑ නින්දල වෙලාවනේ. දැන් හොඳට කාලෙට නිදාගන්න තිබුණා හොඳයි. නේද? මොකද්ද කාලය? පින්වත්නි ඔය සුදුසු කාලය තමයි මම අහන්නේ. මොකක්ද සුදුසු කාලය? දැන් හිතන්න මට මොනවා හරි එකට හොඳටම කේන්ද්‍ර ගිහින් ඉන්නේ. පුපුර ඉන්නවා. සරණං කර හඳුර ඇවිල්ලා චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. හරියයිද? වෙලාව මේ උදේද දවල් රැයද කියන මේ කියන්නේ. සුදුසු අවස්ථාව දැනගන්න ඕන අපි. බණ අහන්න සුදුසු අවස්ථාව දැන් අපිට
මේ අන්න සමහර වෙලාවට පාංශකූල වෙලාවේ කොච්චර බණ කිව්වත් වැඩක් තියෙනවද පින්වතුනි? වැඩක් තියෙනවද? සත්ත පහ කරන්නේ නැහැ. මම නම් විනාඩි 5න් 10න් ඉවර කරලා යනවා එන්න. ඇයි අහන්නේ නැහැ කවුරුත්? බෑ. සුදුසු නෑ වෙලාව. අර හිත හදන්න මොනවද වචන ටිකක් කියලා එනවා තමයි. හැබැයි ඒක ගැඹුරින් හිතන්න පුළුවන් නේ වෙලාවේ. මොනවද හිතන්න බෑ. සත්‍ය පිටි කොහෙද? අර ඉහින විරඳ ටික කොහෙද? අර ආහෙන් ආපු එක කෑවද? අනේ අර තව කට්ටියක් මගේ එනවා කෑම තින දන්නෙත් නැහැ. මේ පාංශකුල ඉඳගෙන හිතන දේවල්. අනේ අද මගේ අම්මාගේ ආයෙත් ඒ අම්මත් මතක් වෙනවා මැරිච්ච උන්දා. හරිද? කීයක් දේවල් හිතනවාද? මේ මමත් අතන මුණ දුන්නා හින්දා මම මේ කියන්නේ. මේ බණ අහන ගමන් මම කල්පනා කරනවා අර එහෙමුත් එනවා කිව්වා අඩේ ඇත්තට ආවත් දන්නෙත් නැහැ. ඌ කෑවත් දන්නෙත් නැහැ. හිතලා නැද්ද අම්මා එහෙම? හිතන්න වෙනවා. දැන් සුදුසු වෙලාවද ඒක? නැහැ. තරහකින් ඉන්න වෙලාවෙත් බෑ. අර වගේ කලබල වෙලාවෙත් බෑ. හිතේ දුකක් තියෙන වෙලාවෙත් බෑ. බාඩගිනි වෙලාවෙත් බෑ. ඔය කියන්නේ වැඩක් නැහැ. ඒ හින්දා බණ අහන්නත් සුසු කාලයක් තියෙනවා. ඒක දැනගන්න ඕන. බණ ධර්ම සාකච්ඡා කරන්නත් සුදුසු වෙලාව දැනගන්න ඕන. තව එකක් කියන්න. සුභාසිත වචන කියන්නේ මොකද්ද? හොඳ වචන. ඒතර හොඳ වචනේ විතරක් සුභාසිත වෙනවද? මංග ඇත්ත කියනකො ඇත්ත සුභාසිත වචන වෙනවද? නෑ. ඇත්ත සුභාසිත වචනක් වෙන්නේ නැහැ හරියටම හරි. ඇයි ඒ? ඇත්ත වුණත් කියන්ට සුදුසු වෙලාව දැනගන්න ඕන. ඇත්ත වුණත් කියන්න ඕන වෙලාවක් තියෙනවා. අපේ උන්දලා නැහැනේ. මම නම් ඇත්ත කියන්ටයි බිම ඉඳ ගන්නටයි බය නැහැ කියලා ලබ්බ ගලේ ගහුවා කියලා දැම්මා. අන්තිම මොකද වෙන්නේ? නැති ප්‍රශ්න ඊට පස්සේ. ඇත්ත තමයි ඒක. හැබැයි ඇත්ත වුණත් කියන්න ඕන වෙලාවක් තියෙනවා. ඒක දැනගන්න ඕන. තව ගොඩක් දේවල් තියෙනවා. වෙලාව මනින්ද කියන්නේ. මොකක්ද දැන් කිව්වේ ඒකට? ඒ වේලාව දැනගන්න මොකද්ද කිව්වේ? වෙලාව දැනගන්න මොකද්ද කිව්වේ? කාලඤ්ඤු. දැන් කීයක් අපි කිව්වද? කියන්න බලන්න. ධම්මඤ්ඤු, අත්තඤ්ඤු, අත්තඤ්ඤු, කාලඤ්ඤු, මත්තඤ්ඤු. ඒක මතක අමතකුණා. ඒක අමතකුණා ප්‍රමාණය කියන එක. දැන් කියන්නේ පරිසඤ්ඤු. මොකද්ද වචනේ? පරිසඤ්ඤු. පරිසඤ්ඤු කියන්නේ පරිස කියලා කියන්නේ පිරිසට. අපිත් එක්ක ඉන්න පිරිස පිළිබඳව ලොකු අවබෝධයක් තියෙන්න ඕන. කොහොමද? රණ්ඩු කරගන්න නෙවෙයි. මේ කෙනා මොන වගේද? මෙයා හිතන්නේ කොහොමද? මෙයාගේ අවබෝධය මොන තරම්ද කියලා දැනගෙන ඉන්න ඕන. එයාගේ මොනවද දැනගන්න ඕනේ? ශ්‍රද්ධාව කොච්චරද? මහත්ය ගුණත් එහෙමයි. සීලය කොච්චරද? මෙයාගේ චේතනා දීමේ චේතනාව මොන වගේද? පරිත්‍යාග චේතනාව. ඊට පස්සේ මෙයාගේ දැනුම ධර්මඥානය සහ ශාස්ත්‍ර ඥානය කොහොමද දැනගෙන තියෙන්න ඕන. අනික තමයි ප්‍රඥාව කොච්චරද? මෙන්න මේ කියන කරුණු පිළිබඳව තමන් ආශ්‍රය කරන, නිස්සය කරන, අපි ඉස්සරහින් තියාගෙන අපිත් එක්ක පිටිපස්සෙන් එන මේ හැමෝම ගැන පින්වත්නි යම් අවබෝධයක් තියෙන්න ඕන. පරිසඤ්ඤු. මේක මන් නෙමෙයි කියන්නේ. බුදුහාමුදුරේ දේශනා කරන්නේ. මොකද්ද? ඒ පිරිස ගැන අවබෝධයක් ඇති කරගෙන තියෙන්න ඕනේ කියලා. සෙල්ලම් වැඩක් නෙවෙයි නේ ඒක. සිනහාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. සෙල්ලම් නෑ. පරිසඤ්ඤු ලේසි නෑ නේද එතකොට? ඒ කියන්නේ පිරිස ගැන දැනගන්න එක හරි අමාරුයි. මේ අපි මේ තියෙන ගොඩක් දෙනෙක් මාත් අඳුරනවා මාව. මම ඒගොල්ලෝ අඳුරනවා. මං ඒගොල්ලෝ ඔයරට දන්නේ නෑ. ඔයාලා මං ගැන දන්නේ නෑ. ඔය හඳුරන රත්පට හඳුරන්නේ එච්චරයි දන්නේ නේද? නමුත් අර කියන කාරණා සම්බන්ධයෙන් අපි ගැන යම් අවබෝධයක් තියාගන්න අපි ආශ්‍රය කරන අපිත් එක්ක ඉන්න පිරිස පිළිබඳව. දැන් කීයක්ද? මතකයිද? කියමු බලන්න ඇසරයක්. ධම්මඤ්ඤු, අත්තඤ්ඤු, අත්තඤ්ඤු, මත්තඤ්ඤු, කාලඤ්ඤු, පරිසඤ්ඤු. 7 පුද්ගල වරෝ වරඤ්ඤු. 7 පුද්ගල වරෝ වරඤ්ඤු. වර කියලා කියන්නේ උතුම්. අපි සමාජයේ ජීවත් වෙනකොට ආශ්‍රය නිස්සය හැසිරෙනකොට ආශ්‍රය නිස්සය කරන අය අතර උතුම් ගතිගුණ තියෙන මිනිස්සු ඉන්නවා. තියෙනව නේද? ඉන්නව නේද එහෙම? මෙහෙම එකක් තියෙනවා. හැම ගතිගුණෙම උතුම් නෑ. දුර්වලතා තියෙනවා. දුර්වලතා නැති මිනිස්සු නෑ ලෝකේ. මොකද මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත. එහෙමයි කියන්නේ. මිනිස්සු ගාව අඩුපාඩු තියෙනවා. දොස් තියෙනවා.
හැබැයි ඒ අඩුපාඩු තියෙන දොස් තියෙන මිනිස්සු අතර උතුම් ගති ගුණ තියෙනවා. වර ආන්ගේ පුද්ගලයා ගාව තියෙන උතුම් ගති ගුණ මොනවද කියලා හඳුනා ගන්න ඕන. දැනගෙන තියෙන්න ඕනේ. ඇයි ඒ? මංගාව නැතුව එයා ගාව උතුම් ගති ගුණ තියෙනවා නම් මංගාව නෑනේ කියලා මතක් වෙනවා. එහෙම නේද? වෙනවා. එතකොට ඕන්නේ නෑ. උඩ්ගාව තිබිච්ච මට ඕන්නේ නෑ කියලා. එහෙම වෙනවද? නෑ. එයා ගාව නැති ගති ගුණ මංගාව වගා කරගන්න, ඇති කරගන්න, වැඩි දියුණු කරගන්න උත්සාහ කරනවා. ආන් ඒකයි මේ කියන්නේ. අර පුද්ගලයා ගාව තියෙන ඒ උතුම් වූ ගති ගුණ හඳුනා ගන්න ඕන, දැනගෙන තියෙන්න ඕන. බුදුහාමුදුරුවෝ නම් බුදුහාමුදුරුවෝ ගාව තිබිච්ච මොනවද උතුම් වූ ගුණ, ගති ගුණ. සංඝයා නම් සංඝයා තුළ තියෙන ගති ගුණ මොනවද? ඒ වගේම තමයි එහෙමත් නැත්තම් අපි ආශ්‍රය නිශ්‍රය කරන අම්මා තාත්තා ඉන්නවා නංගි මල්ලි ඉන්න. ඒගොල්ලොත් ගාවත් ගති ගුණ තියෙනවද ඒවා? සමහරට අපිට වඩා බාලාය ගාව තියෙනවා, අපිට වඩා හොඳ වෙව්වා නේද? ආන්ගේ ගති ගුණ මොනවද කියලා හඳුනාගෙන තියෙන්න ඕන. ආන්ගේ හඳුනා ගැනීමට කියනවා වරඤ්ඤු කියලා. දැන් කීයද? 7යි නේද? 7යි. ඉවරයි. බාන. යන්තම් යති. එහෙමද? හොඳයි. හොඳයි. දැන් අපි කරුණු කීයක් කිව්වද? 7ක් ගැන කිව්වා. දැන් මේ කරුණු 7 මතක තියාගන්න විතරක් නෙවෙයි. මේ කරුණු 7 Tamanda ජීවිතයේ යම් යම් අවස්ථාවල එළමෙනවා ප්‍රායෝගිකව භාවිතා කරන්න. ඒ තැන් වල භාවිතා කරන්න යම්කිසි කෙනෙක් එහෙම මේ කරුණු 7 පිළිපදිනවා නම් ඔන්න දැන් මම යනවා අරකේ අන්තිම කොටසට. මොකද්ද? ආවුනෙය්‍යෝ හෝති පාවුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අඤ්ඤලිකරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස හෝති. මොකද වෙන්නේ? මේ කරුණු 7 යම්කිසි කෙනෙක් පිළිපදිනවා නම් එයා ආහුනෙය්‍ය වෙනවා. ආහුනෙය කියන්නේ දුරක ඉඳලා දෙයක් අරන් ඇවිල්ලා පූජා කරන්න සුදුසු කෙනෙක් වෙනවා. 2 පාහුනෙය්‍ය. පාහුනෙය්‍ය කියලා කියන්නේ වෙන කෙනෙකුට දෙන්න සූදානම් කරගත දෙයක් ඒගොල්ලෝ නොදී හරි මෙයාට දෙන්න සුදුසු වෙනවා. ඒක පාහුනෙය්‍ය කියලා කියන්නේ. මොනවා කිව්වද? මේ ගති ගුණ 7 පුරුදු පුහුණු කරපු තමන්ගේ ජීවිතේට එකතු කරගත්ත කෙනාට. දක්ඛිනෙය කියන්නේ දන් දෙන්න සුදුසු වෙනවා. අංජලිකරණය කියන්නේ වඳින්න සුදුසු වෙනවා. අපි හරි ආසයින් ඉතින් ඕවට. ආස නැද්ද? ඔව් ආසාවෙන් අරව කරන්න යන්න එපා. නමුත් ඒවා ඉබේ හැදෙනවා. හරිද? අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස මේ තුන් ලෝකයේ පින්වත්නි ලෝකයාට උතුම් පින් කෙතක් වගේ වෙනවා කියලා මතක් කළා බුදුහාමුදුරුවෝ. මෙන්න මේ කියන කරුණු 7 යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ ඇති කරගෙන වගා කරගෙන ඒවා වැඩි දියුණු කරගෙන තමන්ගේ ජීවිතය බද්ධ කරගත්තොත් මොනවද වෙන්නේ? පූජනීය වෙනවා. හරි. ඒ වගේ පූජනීය තත්වයටපත් වෙන්න ඔබටත් හැකි මටත් හැකි. දැන් ඔබ හිතනවා ඒවා තියෙන සංඝයා වහන්සේලාටනේ නේද? සංඝයා වහන්සේලාටනේ. කවුද සංඝයා කියන්නේ? එකතුව. එකතුව කවුද? එකතු 4ක් තියෙනවා. එකක් තමයි භික්ෂු සංඝයා ඉන්නවා. 2 භික්ෂුණී සංඝයා ඉන්නවා. 3 උපාසක සංඝයා. 4 උපාසිකා සංඝයා. ඔය 4 ඉන්නවා නම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලයටපත් වෙච්ච අය ආන්නේ අයට තමයි ශ්‍රාවක සංඝ කියලා කියන්නේ. ආන්නේ ශ්‍රාවක සංඝයාගේ තියෙන ලක්ෂණ තමයි මෙන්න මේ 5. මොනවද කිව්වේ? ආවුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිනෙය්‍ය, අඤ්ඤලිකරණෙය්‍ය, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. මෙන්න මේ 5ට සුදුසුයි කවුද? අර ගති ගුණ තියෙන තැනැත්තන්. මෙන්න මේ ගති ගුණ 7 ඇති කර ගන්නවා නම් ඒ කෙනාටත් පින්වත්නි මේ කියන ගුණ 5 පිහිටනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඔබේ ජීවිතයත් මේක බද්ධ කරගෙන ඔබත් පූජනීය ඒ වගේම සමාජයේ යහපත් පුරවැසියන් බාටපත් වෙන්න අදිෂ්ඨාන කර ගන්න ඕනේ. මේ ධර්ම දේශනාව ඔබ හැම දිනාටම කවදා හරි දවසක තුන් ධර්ම අවබෝධයේ පිණසම උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්මදේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු
දිනයන මනරම්